අපි බලාපොරොත්තු වන ආකාරයෙන් මේ මහර්ගු ශ්‍රී රත්නයේ සොයා ගැනීමට හැකි වුණා දෙවන් මහසය. ප්‍රීති පුරෝහිතතුමනි. අපිට ප්‍රීති දෙවන් මහසය. කව්ව කැමති වරයක්. කව්ව කැමති අවස්ථාවක ඉල්ලා සිටිනු මැනවි. ඔබතුමාට පින් දෙනවා. අම්මප දෙනවා. වෙන කිසිම රජෙක් කිසිම ආණ්ඩුවක් නොදුන්න විදියට දෙනවා. උදළුන් මිටි දෙනවා. කලේ උන්ට ගහනවා. සේදාව ස්ත්‍රී රත්න පිළිබඳ තොරතුරු සම්‍යක් ප්‍රයෝගයක් යොදලායි දෙවන් මහත් අපේ අල්පාග මාත් ඔබගේ විසරණ බුද්ධිය ගැන දන්නා පුරෝහිත. අපි ත්‍රිවිධයේ ප්‍රාරම්භ ප්‍රාප්ත ශිල්පියෙකු ලව්වා. සියලු ස්ත්‍රී ලක්ෂණින් සමන්විත රාම්පුරක් වගේ චිත්‍රයක් අඳවන. අපි නාන තොරතුරු ළඟ තියලා අපි ඈතටලා බලා හිටියා. ඉතින් මෙන්න අපිට ඈත තියාම ඇහෙනවා ගෑනු කතා කරන. හරි? සබංගාල නාලිවර මොනවද වල මෙතක කියලා කරන්නේ? සබංගාල නාලිවර ගෙදර බල කියලා රූපෙට ගැහුවා. ගහනකොට මම කෑනිවත් තරක් කොටද? අතරවලා ගෙදර ගිහලා බැරිනම් යනවා මෙන්න ඉන්නවා. ඉති රූපයක් වගේ ස්ත්‍රියක් මේ බෙදුරක් වන බීබදුරක් වන. ඔව්. අපි සිළුම කාරණා සාකච්ඡා මාර්ගයේ පමණක් ප්‍රශ්නයක්. ඔව්. මහමෙතුමාට පවරන මම තකහණිය දුවගෙන ආවේ. ඔබතුමාගේ මේ දේශවනේ මේ ශ්‍රී වචනේ tempat කරන්න ඕනයි කියන අදිස්ථාන. එහෙම පෙරහැර ළඟම සම්ප්‍රාප්ත වෙනවා දෙවියන්. පෙරහැර ළඟම කිසිුනාසේ පිළිගන්නේ මට අවශ්‍යයි. යව ඉක්මන් කරලා යව. ශ්‍රී රත්නයේ වැඩම කළසේක. ප්‍රීති මා පිය සෞඛ්‍ය මා වදාදරේ පිළිගන්නේ. යා මේ අර ඔහොම තමයි සක්විති රජවරු වගේ තමයි. දේවයන් වහන්සේ අපිට එන මගදුරදී දැනගන්න ලැබුණු කාරණානුව රටේ ජනතාවගේ දැඩිසේ පීඩාවට පත් වෙනවා. ඒ වුණාට දේවයන් වහන්සේ මිනිස්සු පොලිගෙහි උද්ඝෝෂණ කරනවා. යම් දේවල් ඉල්ලමින් කෑකෝ ගසනවා. අපිට පේන විදිහට දේවයන් වහන්සේ රට තුල විශාල අර්බුදයක්. ඔය අර්බුද කිසිවක් මම නිර්මාණය කරපේ ඕනේ නෙමෙයි බලව. ඒක වගේද මේක? මා ප්‍රිය සෞම්‍යාවිය අපි දැන් ඉරියව් කරලා යාම් කරමු.